සරණයි. ඉතින් අද අපේ පන්සලේ පූජාවෙදී ධාතු මන්දිරේ හැමදාම තියෙනවා. ඉතින් අපි අද අලුත් නෑ. ඉතින් මුළු රටම දන්නවා. ඉතින් දන්න චරිතයක් අද අපේ ධාතු මන්දිරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට ලොකු ආඩම්බරයක්, ලොකු ගෞරවයක්, ලොකු වටිනාකමක්. ඉතින් අපේ හිටපු කියන්න නම් කැමති නෑ. ඇත්තටම නේද? හිටපු කියනට වඩා ජනාධිපති තමයි ඉතින්. අදවතේ නම තියාගත්ත ජනාධිපතිවරයෙක් අපේ මෛත්‍රීපාල සිරිසේන මෙතුමා. අපි බොහොම ගෞරවයෙන් බොහොම ආදරයෙන් අපේ විහාරස්ථානයේ විශේෂයෙන් මේ ධාතු මන්දිරයට අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ඔබතුමා බත්තර මුලට ආවට පස්සේ මේ ආගමික වැඩකට සම්බන්ධ වෙන පළවෙනි කටයුත්ත නේද? ඉතින් අපිටත් හරි ආඩම්බරයක්. බොහොම සන්තෝෂයි. ඔබතුමාටත් මොනවා හරි කියන්න පුළුවන්. ඇත්තෙන්ම මම පත්තර මුල ප්‍රදේශයට අලුත් කෙනෙක් නෙවෙයි. ඒ වගේම මේ විහාරස්ථානයත් අද මම පැමිණි මීට පෙර මම ආවත් අපේ විහාරස්ථාන වහන්සේ අනුශාසනා කළා මම ජනාධිපතිවරණ කාලේ විහාරස්ථානයට උදව් කරලා තියෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මේ අසල නිවසකට තමයි මම පැමිණියේ. ඒ නිසා ඒක මම ඉතාමත් වැදගත් කොට සැලකනවා. මගේ ජීවිතයේ කොටසක් තමයි පන්සල විහෙර විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා. ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම බෞද්ධෙක් විදිහට මේ විහාරස්ථානයේ සමග ඉතාම කිට්ටුවෙන් ඉදිරියට වැඩ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි හැම විටම අපේ ශ්‍රී සම්බුද්ධ ශාසනය වැඩි දියුණුව සඳහා ගෞරවනීය මහා සංඝරත්නයේ ආරක්ෂාව සඳහා අපි කටයුතු කළ වෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම බෞද්ධ විදිහට අපේ වගකීම් ඉටු කරමු කියලා මම ඉතින් අපිට ලොකු සන්තෝෂයක්, ලොකු ගෞරවයක් මෙතුමන්ගේ පැමිණීම මතක් කරා වගේ කලිනුත් අපිට සම්බන්ධතාවය තියෙනවා. ඉතින් බත්තර මුලට කොහොමද ඉන්නේ කොහොමද අලුත් නෑ. පාර්ලිමේන්තුවත් එක කොහොමද දැන් ඉතින් නේද? දැන් ඉතින් කෙලින්ම පදිංචියක් මේ අද ඉඳලා අපේ පන්සලේ ප්‍රධාන දායක මහත්මයෙක්. අමුතුවෙන් දායක වෙන්න දැන මුළු ලංකාවේම දායක මහත්තයෙක් තමයි ඉතින් නේද? පන්සලේ විතරක් නෙවෙයි ලංකාවේ පන්සල් වල. මම හිතන්නේ ඔබතුමා තමයි ආසියාවේ ලොකුම වකුගඩු රෝහලත් මේ රටට දායාද කරේ. ඒ වගේම හඳුරන්නේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළේ මම 818 දේශද්‍රෝහී කියලා තිබුණු විශේෂයෙන්ම අපේ රණවීර එදා ඉංග්‍රීසි අම්ලෝකින් විදිහකට මම ඒක අවලංගු කරලා මම ප්‍රේමී සහ වීරයෙන් වඩපත් කළා. ඒ වගේම ශ්‍රී පදස්ථාන විහාරයේ සාඩු භූමිය පූජා භූමියක් කරලා සෝමති චෛත්‍ය රත්න පූජා භූමියක් කළා. ලංකාවේ මට ඉතින් මතකයක් නැහැ කොටෙක් මම විහාර විහාරස්ථාන වලට